Hi යාළුවනේ, welcome to my YouTube channel. අද මම ඔයාලට කියන්න යන්නේ කටුනායක බණ්ඩාරනායක එයාපෝට් එකේ ඉඳලා ෂැන්හයි පූඩොන් එයාපෝට් එකට ගිය අතරතුර මම එක්ස්පීරියන්ස් කරපු දේවල් ගැන. එදා 2025 නොවැම්බර් 24 වෙනිදා. අපේ ෆ්ලයිට් ටයිම් එක තිබුණේ රෑ 8:20ට. අපි ගියේ China Eastern Airlines එකෙන්. ඉතින් පැය 6යි විනාඩි 45ක දුර ගමනක්. මේක මගේ ෆ්‍රස්ට් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් නිසා මම මාරම එක්සයිට් වෙලා තමයි හිටියේ. ෆ්ලයි කරන අතරතුරදී මට නම් බෝරින් උනේ නැති තරම්. මම ඔයාලට දැනගන්න පොඩි දෙයක් කියන්න. මේක ෆ්‍රස්ට් ටයිම් ෆ්ලයි කරන කෙනෙක්ට නම් ගොඩක් වැදගත්. අපේ ෆ්ලයිට් ටිකට් බුක් කරලා අපිට ටිකට් රිසර්ව් කරගන්න පුළුවන් අපි ෆ්ලයි කරන්න දවස් 2කට වගේ කලින්. ඉතින් අපිට සීට්ස් රිසර්ව් කරගන්න පුළුවන් උනේ නොවැම්බර් 22 වෙනිදා රෑ 11:10ට වගේ. ඉතින් සීට්ස් රිසර්වේෂන් ඕපන් කරලා පොඩි ටයිම් එකක් ඇතුළත වින්ඩෝ සීට්ස් සේරම ෆිල් වෙනවා. වින්ඩෝ සීට්ස් කියන්නේ වින්ඩෝ එක ළඟින්ම තියෙන සීට්ස් වලට. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන්නේ වින්ඩෝ සීට්ස් ඉක්මනින්ම ෆිල් වෙන්නේ ඇයි කියලා. හැමෝම කැමති නිදහසේ අහස දිහා බලාගෙන යන්න. එහෙම නේද? ඉතින් මගේ වාසනාවට මට ෂැන්හයි යද්දි සහ ලංකාවට එද්දි දෙකේම වින්ඩෝ සීට්ස් බුක් කරගන්න පුළුවන් වුණා. ඒත් මේක ඇලර්ට් එකේ ඉඳලම කරගන්න ඕන දෙයක්. ඉතින් රෑ වෙලා ෆ්ලයි කරපු නිසා අහස නම් පෙනුනේ නැහැ. මම ලංකාවට එද්දි නම් පුළුවන් වුණා අහස දිහා බලාගෙන ඉන්න. ඒ වීඩියෝ එක මම ළඟදීම ඔයාලට අරන් එන්නම්. ඉතින් ෆ්ලයිට් එක ඇතුලේ ඉඳලා එළිය බලද්දී මට දැනුනේ මුළු ලෝකෙම එකම යායක් වගේ. ඇත්තටම හරිම ලස්සන. ඒ ලයිට්ස් එහෙම දකිද්දි වෙසක් පෝය, පුසුන් පෝය දවස් මට මතක් වුණා. පැය 3:00කට වගේ පස්සේ අපිට මීල් එකක් ලැබුණා. මම ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්නම් දැනගන්න. මට ඕන උනේ වෙජිටේරියන් මීල් එකක්. මම වෙජිටේරියන් මීල් එක රික්වෙස්ට් කරේ එන්න දවස් 2කට වගේ කලින්. ඒක නිසා මට වෙජිටේරියන් මීල් එකක් ඇරේන්ජ් කරගන්න බැරි වුණා. ඉතින් ඔයාලටත් එහෙම රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් කලින්ම ඉන්ෆෝම් කරන එක හොඳයි. ටිකට් එක බුක් කරද්දිම වගේ ඉන්ෆෝම් කරනවා නම් වඩාත් හොඳයි. දැන් නම් ෂැන්හයි වලට ගොඩක් ළඟයි. ෆ්ලයි කරන අතරතුරේදී මම එක්සෑම් එකකට රෙඩි වුණ ගමන් නිසා පොඩි ක්ලාස් වීඩියෝස් ටිකකුත් බැලුවා. සහ පොඩ්ඩක් නිදාගත්තා. Wi-Fi facilities ඕන නම් ඉල්ල ගන්න පුළුවන් එයා හොස්ටල්ස් ලගෙන්. එයාලා Wi-Fi facility එක දෙනවා. තව දෙයක් ෆ්ලයි කරන අතරතුරදී අපට එයාවේ එක, ඩිස්ටන්ස් එක, මැප් එක මේ සේරම බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ෂැන්හයි වලට ඉතාමත්ම ළඟයි. ෂැන්හයි පූඩොන් එයාපෝට් එකට විනාඩි 3ක් වගේ තමයි තව තියෙන්නේ. ඉතින් අපි යන එයාවේ එක මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. මේකත් මට මගේ ලයිෆ් එකට ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉතින් ඩිස්ටන්ස් එකත් අපිට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඇත්තටම තව විනාඩි 3කින් අපි ෂැන්හයි. කොලම්බෝ වලින් අපි 8:20ට පිටත් වුණා. ෂැන්හයි වලට චයිනා වෙලාවෙන් අපි 5:17ට උදේ 5:17ට ෂැන්හයි වලට එනවා. ඉතින් ලෝක ගෝලේ වටේට තියෙන රටවල් ටික ෂැන්හයි වලට අවටෙන් තියෙන රටවල් ටික අපිට මේ මැප් එකෙන් බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි යාළුවනේ. මේ කොලම්බෝ ඉඳලා ෂැන්හයි වලට ආව මේ ගමන.
වෙල්කම් ටු ෂැන්හයි. ඉතින් යාළුවනේ අපි ෂැන්හයි වලට ආවා. බලන්නකො යාළුවනේ ෂැන්හයි වල ලස්සන. ෆ්ලයිට් එකෙන් බැහැලා කෙලින්ම ගියේ අපි ටුවර් ගයිඩ් හොයාගෙන. මොකද ලැන්ග්වේජ් බැරි එක නිසා මේ ටුවර් ගයිඩ් කෙනෙක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. අපිට ඉතින් ටුවර් ගයිඩ් හම්බුණා. අපි දැන් යනවා ටුවර් ගයිඩ් එක්ක. යාගේ පස්සෙන් තමයි යන්නේ. බලමුකෝ ඉතින් ඉස්සරහ. දැන් නම් උදේ 5 මාර විතර ඇති. ඒත් චයිනා වලට හොඳට එළිය වැටිලා. සීතල නම් ගොඩක් තිබුණා. නුවරඑළිය ගියා වගේ දැනුනේ. මේ බස් එකේ තමයි අපි ෆස්ට් ඩේ එකේ ට්‍රැවල් කරේ. To Beijing, so I'm suggesting you need some warm clothes. මෙයා තමයි අපේ ටුවර් ගයිඩ්. එයාගේ As නම we go යම් යම්. to see the TV tower first. ඉතින් තවත් චයිනාවල විස්තර සහ ලස්සන තැන් ගොඩක් මගේ ඉස්සරහ වීඩියෝ වලින් මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලන ගමන් මම ඔයාලගෙන් අදට සමු ගන්නවා. Goodbye යාළුවනේ.